රෑව නිදා ගන්න යනකොට මේ අනලා තියලා තිබුණේ උණු වතුරට මේ ලුණු ටිකකුයි මේ ඇස්ට්‍රා ටිකක් මේ සැහැඳි දෙකක් විතර දාලා පාන් පිටි දාලා මද රස්නි වතුරෙන් අනාගත්ත පිටි මිශ්‍රණයක තමයි මේ තියෙන්නේ. මේක ඊට පස්සේ මේ මොනවා හරි පොලිතින් කවරයකින් බෝල් එකකට දාලා තියලා වහලා තියන්න ඕනේ. එතකොට උදේට හොඳට මේ සොෆ්ට් එකට මේකෙන් හදත හැකි ලෝල් රොටි එකක් මේ පරාට එකක් ඒ වගේ දේවල් හදාගන්න පුළුවන්. ඉතින් පරාට වගේ හදනවා නම් ගොඩක්ම මේ පිටි යනවනේ. ඒ හින්දා මම ගොඩක් වෙලාවට මේක හදාගෙන ඇතුළ මිශ්‍රණය මේ එළවලු වැඩි කරගන්නවා. එතකොට පාන් පිටි කැවෙන ප්‍රමාණය අඩුයිනේ. එහෙම තමයි මම මේ පොඩි අයට මේ කෑමක් දෙන්නත් එපා. ඉතින් ඒවා මේ දෙන්න පුරුදු වෙන්නේ. පුරුදු කරගන්නේ. නැත්තම් මේගොල්ලන්ට හැමදාම එකම විදිහට කන්නත් කැමති නෑනේ. මේ පිටි එක ඇතුළට දාන මිශ්‍රණය. මේකට මම ලීස් ටිකක් ගෝවා අල මේ පුංචි අවුමිරිස් කරලක් ඉඟුරු සුදුළු උණු මේ රම්පි කරපිංචා ඒ වගේ දේවල් දාලා ටෙම්පරාදු කරලා ගත්ත එළවලු මිශ්‍රණය. මේක මේ පිටි එක ඇතුළට ටිකක් වැඩිපුර දාලා තමයි මේ රොටි එක මම හදාගන්නේ. මේ විදිහට මේක මේ ඔතා ගන්න. එකට කරගන්න. ඊට පස්සේ අපි මේක එකට කරගෙන මෙන්න මෙහෙම මේකේ වැඩි කොටස මේ වැඩි පිටි ටික කඩලා දාගන්න. මෙන්න මෙහෙම. ඊට පස්සේ වැඩි පිටි ටික කඩාගෙන ඊට පස්සේ මේක මෙහෙම පොඩ්ඩක් මෙහෙම එකට මේවා කරලා පිටි ඇතුලේ තියෙන මිශ්‍රණේ එළියට එන්න නොදී ආපහු මෙහෙම තියලා මෙහෙම හොඳට මෙන්න මෙහෙම හොඳට රවුමට ආපහු අර එළවලු මිශ්‍රණය එළියට එන්නේ නැති වෙන්න නැත බුරුදුලට රවුමට මේ හදා ගන්න ඕනේ මේ දෙපැත්තම. එතකොට අර එළියට එන්නේ නැහැ. මේකට වැඩිය මේ එළවලු වැඩි කරගත්තාම හොඳයි කෑමට. පොඩියට හදාගත්තාම අපිට තව 2-3ක්ම මේක තියන්න පුළුවන්. ඒ අතරට මේ ටිකත් වටේ පුච්ච ගන්නත් පුළුවන්. ඉතින් වෙලාවට මේ බබාලා ට්‍රිප් යනවා ස්කූල් වලින්. එතකොට පුර ගමනක් යනකොට මම මේවා හදාගත්තාම එහෙට යනකම්වත් තරක් වෙලා නැහැ කිසිම දෙයක්. ඉතින් අපි මේ වගේ පොඩි ට්‍රිප්ස් අනුගමනය කරන්න ඕනේ. ළමයින්ගෙත් හිත රිද්දන්නෙත් නැතුව මේ ලස්සනට ආස දේවල් මේ විදිහට උපක්‍රමශීලීව මේ හදලා දෙනකොට එයාලත් නොදැනීම මේ කනවා. මගේ රොටි එකේ අවසානයේ මේ මං රොටි එක හදලා ඉවරයි. හරි ලස්සනට මේ හරි රසයි මේක. මේ මම මොකද රසයි කියලා කියන්නේ මේ මම ගිහින් දෙන හැමෝම හරි ආසාවෙන් කනවා කොහොමද හැදුවේ කියලා අහනවා. ඉතින් මේක පොඩි දරුවොන්ට අපිට ඔය කොහේ හරි ට්‍රිප් එකක් එහෙම යන දවසට දුර ගමනක් යනකොට මේ ලස්සනින් හදාගන්න පුළුවන්. ඔයාලත් හදලා කාලා රස බලන්නකෝ. ඉතින් මේක ගොඩක්ම කන්නේ මේ හදන්නේ මේ මාළදිවයිනේ මාළුයි පොළුයි අනලා ඇතුළට දාපු මිශ්‍රණයකින් තමයි මෙහෙම මේ රොටි එක හදනවා කියන්නේ. ඉතින් දැන් අපි එහෙම නෙවෙයිනේ. මේ ඉතින් මගේ අපේ අම්මලාගේ කාලේ ඉඳලම අපේ අම්මලාත් අපිට ඉස්කෝල් යනකොට එයා ඔය මේ කෑම හදනවා ඒ වගේ දේවල් වලට මේ දේවල් හදනවා. ඉතින් මේක හරි රසයි ඒ වගේම තමයි ගුණයි. අනිත් එක දැන් මේ කඩේකින් මේ රොටි එකක් ගත්තොත් රුපියල් 50ක් 60ක්වත් දෙන්න ඕනේ. බලන්න මේ පිටි මේ 250ක්වත් මම ගත්තේ නේ. තව සෑහෙන්න රොටි හදා ගන්නත් පුළුවන්. මේ තමයි රොටි එකේ අවසානය.